කතා කරමු පොදු රටාව අංක 5. තාපේ පාඩමේ අන්තිම පොදු රටාව තාප හුවමාරුව ගැන තමයි කතා කරන්න යන්නේ. මෙන්න මේ තාප හුවමාරුව කියන මාතෘකාව යටතේ මම අනු මාතෘකාවක් විදිහට තාප හුවමාරුව ගැන කතා කරනවා. ඒ වගේම සිසිලන නියමය ගැන කතා කරනවා. ඒ වගේම අවස්ථා විපර්යාස ගැන කතා කරනවා. මේ ටික වාට පුළුවන් නම් වාට MCQ එකක් ගොඩ දාගන්න තියරි කරුණු මෙතනක් තියෙනවා. හරි. මුලින්ම අපි තාප හුවමාරුවේ මුලින්ම දැනගන්න ඕනේ වචන දෙකක් තියෙනවා. එකක් තාපධාරිතාවය කැපිටල් C. අනිත් එක විශිෂ්ට තාපධාරිතාවය සිම්පල් C. බලන්නකෝ නෝට් එකේ තියෙනවා පැහැදිලි කරලා වස්තුවක උෂ්ණත්වයේ ඒකකයකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය වස්තුවේ තාපධාරිතාවය. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් තියෙනවා නම් මොකක් හරි වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නංවන්න. අපි හිතමු සෙල්සියස් අංශක එකකින් නැත්නම් කෙල්වින් එකකින් උෂ්ණත්වය ඉහළ නංවන්න ලබා දිය යුතු තාප ප්‍රමාණය තාපධාරිතාවය ලෙස හඳුන්වනවා. මම හැම වෙලාවෙම කියලා තිනවා මේ අර්ථ දැක්වීමක ඒකක කියන කොටස වැටෙන්නේ යටට. උෂ්ණත්වය ඒකක එකකින්. උෂ්ණත්වය ඒකක එකකින් කියලා කියනවා නම් තීටා කියන එක යටට වැටෙන්න ඕනේ. තීටා කියන එක යටට වැටෙන නිසා මේකෙන් අපිට C සමානයි Q තීටා කියලා ගන්න පුළුවන්. C සමානයි Q තීටා කියලා ගන්න පුළුවන්. හරිද? දැන් සාමාන්‍ය වනිකා හිතන්න මොකක් හරි මෙහෙම වස්තුවක් තියෙනවා කියලා. මේ වස්තුවේ උෂ්ණත්වය මට සෙල්සියස් අංශක එකකින් වැඩි කරන්න ඕනේ. සෙල්සියස් අංශක එකකින් වැඩි කරන්න මොකද්ද මේකට කරන්න ඕනේ? මේකට කිසියම් තාප ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඒ තාප ප්‍රමාණය තමයි තාපධාරිතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ තාපධාරිතාවය කියලා කියන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කිරීමට යටට තීටා දැම්මා උඩට දැම්මා Q. ඒතර මේකෙන් ඕන ඔයාලට හදා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය තමයි Q සමානයි C තීටා. C තීටා කියලා සමීකරණයක් හදා ගන්න පුළුවන්. C තීටා මේ තීටා කියලා කියන උෂ්ණත්වාන්තරය ඩෙල්ටා තීටා කියනවත් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහටම තමයි ඊළඟට බලන්න විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ වස්තුවක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට ලබා දී තාප ප්‍රමාණය විශිෂ්ට තාප. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි තාපධාරිතාවය ගැන කතා කරන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය ළමයි මෙහෙමයි කියන්නේ. මේ අදාළ වස්තුවේ ඒකක ස්කන්ධයක්. ඒ කියන්නේ මොකක් හරි ස්කන්ධ කොටස් එකක්. එක ස්කන්ධ කොටසක මුළු වස්තුවේම නෙමෙයි ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට. මොකක්ද දැන් ඒකක එකක් කියලා කියුනේ? ඒකක එකක් කියලා කියුනේ උෂ්ණත්වයයි ස්කන්ධයයි කියන දෙකම ඒකක එකක කියලා කියුණා. ඒ කියන්නේ මෙයාට ලබා දෙන තාප ප්‍රමාණය Q ප්‍රමාණය මෙන්න මේ දෙන්න ඒකක එකක් වෙද්දී ඒකක එකක් වුණොත් ඒ තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාවයට සමාන වෙන්නේ. ඒ කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය කැපිටල් C කියලා ගත්තොත් Q බෙදනවා තීටා සහ m වලින්. තීටා සහ m වලින්. ඒක තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේකෙන් තමයි ළමයි අපි දැන් මෙතන සම්බන්ධයක් හදාගත්තා Q සමානයි C තීටා. C තීටා කියලා සම්බන්ධය. මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන් Q සමානයි MC තීටා. MC තීටා කියලා සමීකරණය. මෙන්න මේ මෙතන C කියලා කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. මෙන්න මෙතන කියලා කියන්නේ තාපධාරිතාවය. කිසියම් වස්තුවක් සැලකුවොත් එයාට තාපධාරිතාවයක් අර්ථ දක්වන්න පුළුවන්. එහෙම නැතුව මොකක් හරි ද්‍රව්‍යයක් සැලකුවොත් අපි නිකන් හිතමු ලෝහවල තාපධාරිතාවය. කියන්න බෑනේ. ලෝහවල තාපධාරිතාවය කියලා කිව්වොත් ලෝහ කොච්චර ප්‍රමාණයක්ද? ඒ වස්තුව කොච්චර ලොකුයිද? එහෙම සලකන්න වෙනවනේ. ඊට වඩා ලෝහවල අපි හිතමු යකඩවල තාපධාරිතාවය කියලා කිව්වොත් අපිට ප්‍රමාණය අදාළ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒකක ස්කන්ධයකට අදාළ ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපධාරිතාවය. ඒ කියන්නේ ගොඩක් පිට පාවිච්චි වෙන්නේ මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවය කියන කෙනා. මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවය කියන කෙනා තමයි ගොඩක් පිට ගණන් වල පාවිච්චි වෙන්නේ. හරිද? ඕක තමයි අපි මුලින්ම කතා කරන්නේ. ඊළඟට තාප හුවමාරුව ගැන කතා කරමු. තව ටිකක් කතා කරලා සිසිලන නියමයට ගිහිල්ලා අවස්ථාව පෙරයස ගැන කතා කරලා අපි මේ සම්පූර්ණ තියරි කොටස ඉවර කරමු. තාප හුවමාරුව සම්බන්ධ තවත් තියරි කොටසක්. මේකෙදි කතා කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් හිතන්න වස්තු දෙකක් තියෙනවා. මොකක් හරි වස්තු දෙකක් තියෙනවා. මේ වස්තු දෙකේ උෂ්ණත්ව වෙනස් කියලා හිතන්නකො. පළවෙනි කෙනාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. අනිත් කෙනාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා හිතන්න. නිකන් හිතන්න තාපය කියන්නේත් ළමයි ශක්තියක්. ඒ නිසා කිසිම අවස්ථාවක ශක්තිය අතුරුදහන් කරන්න බෑනේ. ශක්තිය තව කෙනෙක්ට දෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වුණාට ශක්තිය නැති කරලා දාන්න බෑ.
දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි කියන්නේ මෙයාගේ ශක්ති ප්‍රමාණය වැඩිනේ. තාප ශක්තිය මෙයාගේ වැඩි. මෙයාට සාපේක්ෂව තාප ශක්තිය අඩුයි. හරිද? මේ දෙන්න ස්පර්ශ කරා කියමුකෝ. තාපජ සමතුලිතතාවයකට ගෙන්නන්න තමයි මේ හදන්නේ. දෙන්න ස්පර්ශ කරා. මේක ගණන් වල කෙලින්ම තියෙනවා. හරිද? ඔයා නිකන් හිතන්න මේක තේරුම් ගත්තොත් ඔයාට MCQ කට දාගන්න පුළුවන්. ඒ නිසා හොඳටම අහගෙන ඉඳලා තේරුම් ගන්න. උෂ්ණත්වය වැඩි කෙනාගේ ඉඳලා උෂ්ණත්වය අඩු කෙනාට තාපය යනවා. ඒ කියන්නේ වැඩි තැන ඉඳලා වතුර අපි හිතමු භාජන දෙකක් තියෙනවා. එක භාජනයේ වතුර වැඩි. අනිත් එකේ අඩුයි. දෙන්න සෙට් කරොත් වැඩි භාජනයෙන් අඩු භාජනයේ පැත්තට වතුර යනවානේ. ඒ වගේ මෙන්න මෙතන වැඩි උෂ්ණත්වයේ තියෙන කෙනාගේ ඉඳලා අඩු උෂ්ණත්වයේ තියෙන කෙනාට තාපය ගමන් කරනවා. තාපය ගමන් කරලා කිසියම් අවස්ථාවක තාපජ සමතුලිතතාවයකටපත් වෙනවා. මෙන්න මේ සමතුලිත අවස්ථාවකට එනවා. සමතුලිත. තාපජ සමතුලිත අවස්ථාවට එනවා. මෙන්න මේ සමතුලිත අවස්ථාවට ආවන් පස්සේ අනිවාර්යෙන් උෂ්ණත්වය මෙයාලගේ සමාන විය යුතුමයි. හේතුව දෙන්නගේ අනිවාර්යෙන් මේ දෙන්න අතර තියෙන තාප ප්‍රමාණ සමාන වෙලා තියෙනවා. මෙයාගේ තාප ප්‍රමාණය මෙයාගේ තාප ප්‍රමාණය සමාන වෙලා තියෙන නිසා නිකන් බලන්න 100 20 නේ තිබ්බේ. දෙන්න අතර පරතරය තියෙනවා 60ක් තියෙනවානේ සෙල්සියස් අංශක. ඕක දෙකෙන් බෙදුවාම අපි නේ 80ක් තියෙනවා. 80ක් තියෙනවා. 80 දෙකෙන් බෙදුවාම 40යි සෙල්සියස් අංශක කියලා එනවා. ඒ කියන්නේ මෙයාගේ සෙල්සියස් අංශක 40ක් වැඩි වුණා. ඒක තමයි 60 උනේ. මෙයාගෙන් 40ක් අඩු වුණා. ඒක තමයි ඒත් 60 උනේ. කිසියම් තාප ප්‍රමාණයක් මෙයාට ගමන් කරා. හරිද? ඔන්න ඕක තමයි සිද්ධිය. ඔන්න ඔය සිද්ධිය තේරුම් ගත්තොත් ළමයි සමහරට වාට හිතෙන වෙති මේ ඒකේ ඇති දෙයක් නෑ නේ. ඒ ක්‍රමයේ තමයි තියෙන්නේ විභාග ප්‍රශ්නවල. දැන් බලන්න මේ නෝට් එකෙත් දාලා තියෙනවා. උණුසුම් වස්තුවෙන් ලබාගත් තාපය. කියන්නේ උණුසුම් වස්තුව මෙයාට යවපු තාප ප්‍රමාණය එයා ලබාගත් තාප ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. හරිද? බාහිරට තාපය හානි වුනේ නැහැ කියලා උපකල්පනය කරනවා. සාමාන්‍යයෙන් අපි ගණන් වල එහෙම බාහිරට තාපය හානි වුනේ නැහැ කියලා උපකල්පනය කරලා තමයි ගොඩක් පිට ගණන් හදන්නේ. ඒ නිසා ඔන්න ඔය සංකල්පය තේරුම් ගන්න. මේකේ දාලා තියෙනවා උණුසුම් වස්තුවෙන් ලබාගත් තාප ප්‍රමාණය, උණුසුම් වස්තුවෙන් ලබා දුන් තාප ප්‍රමාණය, සිසිල් වස්තුවෙන් මේක සිසිල් එකනේ. මේක සිසිල් වස්තුව. මෙහා ලබාගත් තාප ප්‍රමාණය මෙහා ලබා දුන් තාප ප්‍රමාණයට සමාන වෙනවා. උණුසුම් කෙනා දීප ප්‍රමාණය මෙයා ගත්තා. ඒක තමයි සරල සිද්ධිය. හරි. ඒ කොටසත් දැන් ඉවරයි. අපි ඊළඟට කතා කරමු සිසිලන නියමය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය මේක සමහරට දන්නේ නැතුව ඇති. තාප කුමාරුව ඕලෙවල් කාලේ ඉඳලා සාමාන්‍ය දුරකට දන්නවා. සිසිලන නියමය කතා කරලා අපි අවස්ථා විපර්යාස වලට යමු. අපි කතා කරමු නිව්ටන්ගේ සිසිලන නියමය කියන්නේ මොකක්ද කියලා. සරලව මම පැහැදිලි කරලා දෙන්නම්. ලොකු මේ අර විස්තරාත්මක පැහැදිලි කිරීමක් නෙමෙයි. සරලව මෙහෙම හිතන්න. මොකක් හරි රත් වෙච්ච වස්තුවක් සාමාන්‍ය එල්ලලා තියෙනවා. යකඩ බෝලයක් රත් කරලා එල්ලලා තියෙනවා කියලා හිතන්නකෝ. මෙයා කොහොමද රත් වීම නිවෙන්නේ? ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙන්නේ කොහොමද කියලා නිව්ටන් සම්බන්ධතාවයක් ගොඩනගලා දීලා තියෙනවා. නිවීමේ ශීඝ්‍රතාවය. මම නිවීම ගැන මුලින් කතා කරන අවසාන ශීඝ්‍රතාවය ගැන ඔප්පු කරලා දෙන්නම්. මේ හිතන්න දැන් මේ යකඩ බෝලේනේ. යකඩ බෝලේ උෂ්ණත්වය θ1. පරිසර උෂ්ණත්වය θ2 කියලා නිකන් හිතන්න. නෝට් එකෙත් ඔක්කොම පැහැදිලි කිරීම තියෙනවා. අනිවාර්යෙන් මෙයා නිවෙනවා නම් මෙයාගේ උෂ්ණත්වය වැඩිනේ. θ1 වැඩි θ2ට වඩා. සම්බන්ධතාවයේ අවුලක් නැහැ. θ1 වැඩි θ2ට වඩා. හරි. නිව්ටන් කියනවා මෙහෙම දෙයක්. මේ තාප ප්‍රමාණ තාපයේ පිටවීමේ ප්‍රමාණයට රඳා පවතිනවලු පරිසර උෂ්ණත්වය සහ අදාළ වස්තු උෂ්ණත්වය අතර තියෙන වෙනස. මේ හිතන්න රත් වෙච්ච ගොඩක් සෙල්සියස් අංශක 200ට විතර රත් වෙච්ච යකඩ බෝලෙකුයි 27යි දැන් නිකන් හිතන්නේ මෙහෙම යකඩ බෝල දෙකක් තියෙනවා. යකඩ බෝල දෙකක් තියෙනවා. එක්කෙනෙක් සෙල්සියස් අංශක 200ට විතර රත් වෙලා. අනිත් කෙනා සෙල්සියස් අංශක 70ට විතර රත් වෙලා. පරිසර උෂ්ණත්වය දෙන්නගෙන් සෙල්සියස් අංශක 30යි කියලා හිතන්න. 30යි කියලා හිතන්න. එතකොට වැඩි පරතරයක් තියෙන කාගේද? මෙයාගේ 40යි. මෙයාගේ 170ක් විතර තියෙනවනේ. ඒ කියන්නේ වැඩි පරතරයක් තියෙන මෙයාගේ. මෙන්න මෙයාගේ එතකොට නිවීමේ ශීඝ්‍රතාවය වැඩි කියලා කියනවා. අනේ ඒක තමයි මේ කියන්නේ තාපයේ පිටවීමට උෂ්ණත්ව අන්තරය පරිසරයේ උෂ්ණත්වය සහ අදාළ වස්තුවේ උෂ්ණත්වය අතර තියෙන වෙනස රඳා පවතිනවා කියලා නිව්ටන් පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම පෘෂ්ඨ වර්ගඵලය අදාළ කෙනාගේ ප්‍රමාණය රඳා පවතිනවා කියලා නිව්ටන් පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඔන්න ඔය දෙකේ සමානුපාතික ලකුණු අරගන්න අපිට පොදු ලකුණකට ඇවිල්ලා මේ දෙන්න එකට දාලා ලියන්න පුළුවන්. සාමාන්‍ය පැහැදිලි කිරීමක් නෙමේක. ඊට පස්සේ සමානුපාතික ලකුණ අයින් කරලා සමානයි k කියලා අපිට දාන්න පුළුවන්. හරිද? k නිල් පැනින් දාලා තියෙන්නේ q සමානයි ka උෂ්ණත්ව අන්තරය.
දැන් මේකේ ඕනේ තාප ප්‍රමාණ නෙමෙයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය නම් මෙන්න මේ දෙපැත්තම T වලින් බෙදන්න ඕනේ. එහෙම නැතුව මේ T රඳා පවතිනව නෙමෙයි. T වලින් දෙපැත්තම බෙදලා තියෙන්නේ. එතකොට ශීඝ්‍රතාවයක් එනවනේ. ඔන්න ඕක තමයි නිව්ටන්ගේ සිසිලන නියමයට ආශ්‍රිත සමීකරණය. හරිද? ওই සමීකරණයත් එක්ක තවත් සමීකරණ තියෙනවා. තව සමීකරණයක් හැදෙන්නේ මෙහෙමයි. දැන් මේ සම්බන්ධතාවය මම කරනවා. මෙන්න මෙහෙමනේ අපි දන්නවනේ Q සමාන mc θ කියලා සමීකරණයක් තියෙනවා. Q සමානයි mc θ කියලා සමීකරණයක් තියෙනවා. mc θ. අපිට ඕන නම් මේ දෙන්නම දෙපැත්තෙන් t වලින් බෙදන්න පුළුවන්. එතකොට මෙතනත් අපිට ආවා q බෙදීම t කියලා පදයක්. මෙන්න මේ q බෙදීම t කියන පදේ mc delta t බෙදීම t. එතන මේකට අරන් ගිහිල්ලා දාන්න බැරිද? දාන්න පුළුවන්. එහෙනම් මම මෙහෙම කරනවා. මෙතනට mc delta t බෙදීම t කියලා ආදේශ කරා. මේ පැත්තේ ka θ1 ඍණ θ2 බෙදීම t කියලා ආදේශ කරා. දැන් අපිට ඕන නම් මෙන්න මේකෙනුත් ඕන නම් අපිට මේ පද උක්ත කරගන්න පුළුවන්. මේක තමයි සම්බන්ධතාවය. මම නෝට් එකේ තියෙන විදිහට පද ටික උක්ත කරලා දාන්නම්. නෝට් එකේ තියෙන්නේ උෂ්ණත්වයේ හානි වීමේ ශීඝ්‍රතාවයක් මේ පැත්තේ ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ උක්ත කරලා තියෙනවා. ඩෙල්ටා තීටා බෙදීම t උක්ත වුණොත් මේක මෙහෙට යනවා. එතකොට මෙහෙම ගන්න පුළුවන්. ka මේ තියෙන පදම මම ලියන්නේ නිකන් පුදුම වෙලා බලන්න ඉන්න එපා. θ1 ඍණ θ2 බෙදීම t. මෙන්න මේක තවත් සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතා දෙකක් එකතු කරලා හදන තවත් සම්බන්ධතාවයක්. මෙන්න මේ සම්බන්ධතාවය ගැන නෝට් එකේ පැහැදිලිව දාලා තියෙනවා. මේකේ පද ටික හඳුන්වලා දීලා තියෙනවා. θ කියන්නේ මේ මෙතන හැටියට මම θ1 කියලා දාලා තියෙනවා. මේ වස්තුවේ උෂ්ණත්වය, මේ පරිසර උෂ්ණත්වය, මේක අදාළ පෘෂ්ඨයේ මත රඳා පවතින සාධකයක්. ඒ වගේම ඔන්න ඔය සංකල්ප ටික තේරුම් ගන්න. ඒ කියලා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය. හරි. එතකොට අපි නිව්ටන්ගේ සිසිලන නියමයේ සමීකරණ දෙකක් කතා කරා. සමීකරණ දෙකක් කියන්නේ අපි අර මූලික සමීකරණය කතා කරලා ඊට පස්සේ සමීකරණයක් හදාගත්තා. අන්න ඒ දෙකම තේරුම් ගන්න. ඊළඟට අපි කතා කරමු අවස්ථා විපර්යාස කියන විශේෂ මාතෘකාව. හරිද? අවස්ථා විපර්යාස කියන්නේ හරි ලස්සන මාතෘකාවක්. මේක දන්නේ නැත්නම් ගොඩක් විට මේ අපි try කරන ගාන හදන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අවස්ථා විපර්යාස කියන සිද්ධිය මුලින් ඉඳලා පැහැදිලි කරලා දෙන්න. මේ හිතන්න දැන් මම කියද්දිම මතක් කරගන්න මේ ලෝකේ පදාර්ථයේ තියන්න පුළුවන් ආකාර මොනවද තියෙන්නේ? පදාර්ථයේ ආකාර තුනක් යටතේ තියෙන. එක්ක ඝන නේ? ඝන අවස්ථාවේ තියෙනවා. නැත්තම් ද්‍රව, නැත්තම් වායු. හරිද? අපිට එක පදාර්ථයක් අරගෙන අවස්ථා තුන හරහාම යවන්න බැරිද? පුළුවන් යවන්න. ඒක ගැනත් කියලා දෙන්නම්. ඝනයක් ඉඳලා ඒ අදාළ ඝනය ද්‍රව වෙනවනම් ඒක ද්‍රවාංකයේදී තමයි සිද්ධ වෙන්නේ. ඒක ද්‍රවාංකයේ සිද්ධ වෙන්නේ. ඒකට අපි කියන නම විලයනය. ද්‍රවය වායුවක් බවට නැත්නම් වාෂ්පයක් බවට පත් වෙනවා නම් ඒක තාපාංකය කියන උෂ්ණත්වයේදී වෙන්නේ. ඒක වාෂ්පීකරණය. ඔය ටික මතක තියාගන්න. හරි. දැන් මම අර කීවා වගේ අයිස් කැටයක් අරගෙන අපි දන්න උදාහරණයක් විදිහට මේ ගොඩක් විතර දන්නවනේ. අපි එක දෙයක් අරගෙන එයාව මේ අවස්ථා සෙට් එකේම යවනවා. ඒතකොට මට ඔයාලට විශේෂ දේවල් ටික අර গুপ্ত තාපය සංකල්පය කියලා දෙන්න පුළුවන්. අයිස් කැටයක් අරගෙන මම ඒක ඍණ සෙල්සියස් අංශක 5 විතර එකක් අරගන්නේ. එයාව ඒකාකාර ශීඝ්‍රතාවයෙන් රත් කරනවා. මෙන්න මේ රූපසරණේ දාලා දෙනවා වගේ ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාපය මෙයාට සපයනවා. හරිද? මෙයාට මොන දේ වේද? මේ කියන විදිහට තමයි සිද්ධිය වෙන්නේ. හරිද? ඔයා හිතන්නේ සමහර විට වෙන දෙයක්. සමහරට ඔයාලා දන්නවත් ඇති. දන්නේ නැති අය තේරුම් ගන්න මෙහෙම වෙන්නේ. සෙල්සියස් අංශක ඍණ 5 තියෙන අයිස් කැටේ මුලින්ම දැන් රත් කරන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඍණ 5 ඉඳලා ඍණ 4, ඍණ 3, ඍණ 2 බිඳුව, ඍණ 1 බිඳුව ඔහොම යනවනේ. ඔහොම උෂ්ණත්වය අඩු වෙගෙන ඇවිල්ලා පිළිවෙලට බිඳුව මට්ටමට එනකල් එනවා. කිසි අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතනට එනකල්. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නවා. ඝන අවස්ථාවේ සෙල්සියස් අංශක බිඳුව මට්ටමට ආවන් පස්සේ මේක තමයි ද්‍රවාංකයේ ජලය. ජලයේ ද්‍රවාංකය මේක. මේ අවස්ථාවෙන් පස්සේ කොච්චර තාපය අර දෙන විදියට තාපය දුන්නට උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. දෙන තාපය මගින් මෙයා ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට ඇතුලේ තියෙන බන්ධන කඩා ගන්න ඕනේනේ. මෙන්න මේ සිද්ධියේ ක්‍රියාවලිය තමයි මම පැහැදිලි කරන්නේ. ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට යන්න ඇතුලේ බන්ධන කැඩීමේ ක්‍රියාවලියට ගන්නවා ඒ තාපය.
ඒ නිසා උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැති නිසා බිඳුවේම ඝන අයිස් තියෙනවා. තාපය ලබා දීගෙන යද්දී බිඳුවේම ද්‍රව බවට පත් වෙනවා. ඔය සිද්ධිය වෙනවා ඔතන. ඔතන උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. ලබා දෙන තාප ප්‍රමාණය ලබා නොදී ඉන්නෙත් නැහැ. තාප ප්‍රමාණය දෙනවා. දුන්නට ඒ තාපය ලබා ගන්නේ මේක ඇතුලේ තියෙන බන්ධන කඩන්න. මේ ඝනයේ ඇතුලේ තියෙන බන්ධන කඩලා ද්‍රවයේ බවට පත් කරගන්න. හරි. එතනට ආවා. ඊළඟට අපි ද්‍රව අවස්ථාවේ ඉඳලා දැන් තාපය නැවතත් සපයනවා. දැන් ද්‍රව වතුර තියෙන. දැන් ද්‍රව ජලයේ තියෙන සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ද්‍රව ජලය තමයි තියෙන්නේ. ඊළඟට ද්‍රව ජලය රත් කරගෙන යද්දී සෙල්සියස් අංශක 100 මට්ටමට යනකල් ලස්සනට රත් වීගෙන යනවා. බිඳුවේ ඉඳලා 1 2 3 4 පිළිවෙලට රත් වීගෙන යනවා. කොහොම රත් වීගෙන ගිහිල්ලා සෙල්සියස් අංශක 100 මට්ටමට ආවන් පස්සේ මේක තමයි මෙයාගේ තාපාංක උෂ්ණත්වය. මෙයාගේ තාපාංකයට අදාළ උෂ්ණත්වය මේක තමයි සෙල්සියස් අංශක 100. හරිද? සෙල්සියස් අංශක 100. එතනින් පස්සේ නැවත අර දැන් එකම ශීඝ්‍රතාවකින් ලබා දෙන්නේ. කොච්චර තාපය ලබා දුන්නත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ වෙලාවෙත් අවස්ථා විපර්යාසයක් වෙනවා. අවස්ථා විපර්යාසයක්. මෙතනත් උනේ අවස්ථා විපර්යාසයක්. මෙතනත් වෙනවා අවස්ථා විපර්යාසයක්. ඔන්න ඔය අවස්ථා විපර්යාසය නිසා මෙතනත් උෂ්ණත්වය නියතව තිබිලා අවස්ථාව වෙනස් වෙනවා. අවස්ථාව වෙනස් වෙනවා. මොකද ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප අවස්ථාවට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වෙලාවේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තාපය ගත්තා. ඔන්න ඕක තමයි මෙන්න මෙතනදී ලබා දෙන තාප ප්‍රමාණය හරි গুপ্ত අවස්ථාව. කියන්නේ තාපය දුන්නට උෂ්ණත්වය වැඩි වෙන්නේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ. මෙතන গুপ্ত තාපයක් ලැබෙන්නේ. මෙන්න මෙතන කියනවා විලයනයේ গুপ্ত තාපය. මෙතන කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය. දැන් අපි normal Q සමානයි mc θ කියලා සමීකරණයක් දන්නවනේ. මේ සමීකරණයේ විශිෂ්ට තාපධාරිතාව මේක. මේ ස්කන්ධය මේ උෂ්ණත්ව වෙනස. මේක දාන්න බෑ මොකටද? අවස්ථා විපර්යාසයක් වෙද්දී. අවස්ථා විපර්යාසයක් වෙද්දී ඒක විලයනයට අදාළ අවස්ථා විපර්යාසයක් නම් Q සමානයි ml කියන සමීකරණය දාන්න. මේක විලයනයේ গুপ্ত තාපයට අදාළ සමීකරණේ. විලයනයේ গুপ্ত තාපය L කියලා අගය දෙනවා යාලා. ගානේ යාලා අගය දෙනවා. ඒ වගේම වාෂ්පීකරණයක් වෙන වෙලාවක නම් ඒකෙදිත් මේ Q සමාන mc කියන සමීකරණේ දාන්න බෑ. ඒ වෙලාවෙත් දාන්න Q සමානයි ml. මේ L කියලා කියන්නේ විලයනයේ গুপ্ত තාපය නෙමේ වාෂ්පීකරණයේ গুপ্ත තාපය. හරිද? ඔන්න ඔය දෙක තේරුම් ගන්න මෙන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරන්න පුළුවන්. වාෂ්ප වලින් පස්සේ ඉතින් වාෂ්ප රත් වීගෙන ඉදිරියට යනවා. ඕක තමයි සංකල්පය ළමයි. ඔයා දන්නේ නැත්නම් ඕක තේරුම් ගන්න. ඊළඟට මේ සිද්ධියම ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් රත් කිරීම අකණ්ඩව සිදු කරගෙන යද්දී උෂ්ණත්වය මෙන්න ක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා නියත වෙලා ටික වෙලාවක් තියෙනවා විලයන අවස්ථාව. විලයන අවස්ථාව නියත වෙනවා. ඊට පස්සේ නැවතත් රත් වීගෙන යනවා. ආයෙත් නියත වෙලා තියෙනවා මේ මොකද්ද? වාෂ්පීකරණ අවස්ථාව. ඊට පස්සේ රත් වීගෙන එනවා. ඔය සංකල්පයේ තේරුම් ගන්න මේ සංකල්පය වලට තේරුනොත් මෙතනින් එහාට අර ලබා දීපු තාප ප්‍රමාණයට මොකද උනේ කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් එතකොට තාප හෝමාරුවට අදාළව අපි තාප හෝමාරුවේ මූලික සංකල්ප ටිකක් කතා කරලා නිව්ටන්ගේ සිසිලන නියමය කතා කරා. දැන් අවසානට අවස්ථා විපර්යාස කතා කරා. අවස්ථා විපර්යාස වල গুপ্ত තාපය එහෙම කතා කරා. දැන් අපි ඊළඟට යන් මෙන්න මේ තියරි කොටස් වලින් අහලා තියෙන විභාග ප්‍රශ්න ටික කරලා ඊළඟට අපි මේ පොදු රටාව සම්පූර්ණයෙන් ඉවර කරමු. මේකෙන් තාපේ පාඩමේ සියලුම පොදු රටා ටික ඉවරයි. 2025 20 වෙනි ප්‍රශ්නේ. විදුලි ජල තාපකයකට සෙල්සියස් අංශක 20 ජලය ඇතුළු වන අතර එමගින් සෙල්සියස් අංශක 80 දක්වා රත් කොට මිනිත්තුවට කිලෝග්‍රෑම් 0.3ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය සපයනු ලැබේ. පද්ධතියෙන් තාපය හානියක් සිදු නොවන බව උපකල්පනය කරන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. තාපකයේ ක්ෂමතාවය කියන්නේ තාපකයේ ක්ෂමතාවය කියලා කියන්නේ තප්පරයට කොච්චර ශක්ති ප්‍රමාණයක් යා නිදහස් කරනවද කියලා තමයි අහන්නේ මෙතන. හරිද? ඒක තේරුම් ගන්න. තප්පරයට කොච්චර ශක්තියක් නිදහස් කරනවද? ඒකනේ ක්ෂමතාවය කියලා කියන්නේ. ක්ෂමතාවය කියලා කියන්නේ තප්පරයට ජූල් කියන සංකේතය. ඒකනේ වොට් කියලා අපි ගන්න. වොට්. හරිද? තප්පරයක් සැලකුවොත් කොච්චරද කියලා. දැන් මෙතන වෙන ක්‍රියාවලිය නිකන් හිතන්න. ජල තටාකයක සෙල්සියස් අංශක 20 ජලය 80 දක්වා රත් කරන්න ඕනලු. ඒකට කිසියම් තාප ප්‍රමාණයක් යනවානේ. ඒ වැඩේ කරන්න ඕනේ මිනිත්තුවට කිලෝග්‍රෑම් 0.3ක ශීඝ්‍රතාවයකින් ජලය සපයන විදියටලු. අපිට දැන් මේ වොට් කියන එක අපි අර්ථ දක්වා ගත්තේ මොකකින්ද? වොට් කියන එක අපි අර්ථ දක්වා ගත්තේ තප්පරයට ජූල්.
තප්පරයට ජූල්නේ. දැන් මෙයාලා දීලා තියෙන මිනිත්තුවට කිලෝග්‍රෑම් මෙච්චරයි කියලා. අපි මේ සියලුම දේවල් තප්පරයක් ඇතුළේ වෙන දේවල් විදිහට සලකලා හදන්න ඕනේ. මිනිත්තුවට කිලෝග්‍රෑම් 0.3ක් නම් එන්නේ. තප්පරයක් සැලකුවොත් කොච්චරක් දෙන්නේ කියලා හොයාගන්න කොහොමද? ඒක ඉතින් සාමාන්‍ය සරලයි. ඒ කියන්නේ අර කෙලින්ම මේ දෙන්න අතර සම්බන්ධතාවය අරගෙන අපිට තප්පරයකට කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම තප්පරයකට ඒතර කිලෝග්‍රෑම් 0.3 බෙදීම 60ක්. මිනිත්තුවට තප්පර 60ක් තියෙනවනේ. ඔන්න ඕක තප්පරයකට එන ප්‍රමාණය කියලා ගන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස කොච්චරද? උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 20 ඉඳලා කීයට තියෙන්නේ? 20 ඉඳලා 80 නේ. 50ක් නෙමෙයි 60ක් මෙතන තියෙන්නේ. ඒතර උෂ්ණත්ව අන්තරය ගන්න ඕනේ 60ක්. මෙන්න මේකට 60ක් වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට තාපධාරිතාවය 4000යි කියලා දීලා තියෙනවා. තප්පරයක් සැලකුවොත් ළමයි. හරිද? එතකොට එන ශක්ති ප්‍රමාණය ඒක ශක්තියක් නෙමෙයි ඒක ක්ෂමතාවයක්. හේතුව තප්පරයකට එන ශක්තියක් නෙන්නේ අපිට. අපිට නෝමල්ම සමීකරණයට දාන්න පුළුවන් q mc θ වලට m කියලා කියන්නේ තප්පරයකට එන ස්කන්ධය 0.3 බෙදීම 60 ගුණ කිරීම විශිෂ්ට තාපධාරිතාවය 4000යි උෂ්ණත්වන්තරය 60යි. සුළු කරාම 1200යි වොට් කියලා එනවා. 1200යි ජූල් කියලා එනවා. දැන් තප්පරයක් සලකමු නිසා මෙතන අපිට මේ ජූල් කියන එක වොට් කියලා ගන්න පුළුවන්. ඔන්න එතකොට 1200 තමයි උත්තරේට එන්නේ. ඕක හරිම ලේසි ප්‍රශ්නයක්. 2025 අන්තිමට අහපු මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි අන්තිමට මේ වගේ තියරි එකකින් අහලා තියෙන්නේ. හරි. ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එකේ කියනවා 2021 42 ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වන විවෘත තම බඳුනකට සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයක් පවතී. බඳුනක් සෙල්සියස් අංශක 150 කියන්නේ ගොඩක් රත් වෙච්ච බඳුනක් තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 පවතින ජලයේ කිලෝග්‍රෑම් 0.1ක් බඳුන තුළට ඉක්මනින් වක් කරනවා. ඉක්මනින් දානවා. වාෂ්ප බවට පත්වන ජල ස්කන්ධය කොපමණද? පරිසරයට තාපහානිය සිදු නොවේ යයි උපකල්පනය කරන්න. තඹවල විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. ජලයේ වාෂ්පීකරණයේ ගුප්තතාවය දීලා තියෙනවා. හරි. ක්‍රියාවලිය චුට්ටක් හිතමු. මෙයාලා කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය කොච්චරද කියලා හිතන්න කියලානේ කියන්නේ. නිකන් හිතන්න මෙන්න මේකනේ ක්‍රියාවලිය. ජලයේ කිලෝග්‍රෑම් එකක් තියෙනවා සෙල්සියස් අංශක 25ක. ඒක මේ වගේ ලොකු උෂ්ණත්වයක තියෙන භාජනයකට දානවා. භාජනයකට දැම්මන් පස්සේ මොකක් වෙනම ඇද්ද? එයාලා කියනවා නම් ජලය වාෂ්ප වෙලා ජලය මුළු ප්‍රමාණයම දැන් වාෂ්ප වෙනවා කියලා කියදැන්. මෙතන කිලෝග්‍රෑම් 0.1ක් කියලා කියන්නේ ග්‍රෑම් 100ක්නේ. වාෂ්ප වෙච්ච ප්‍රමාණය දීලා තියෙන්නේ බලන්නකො ග්‍රෑම් 100ක් දීලා නැහැනේ මෙතන. මේ උත්තරවල තියෙන 1 ඉඳලා 5ට යනකල් කොටසක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා මෙතන උපකල්පනය කරගන්න ඕනේ දැනගන්න ඕනේ මේ ජලය ටික දැම්මන් පස්සේ මේ ගොඩාක් රත් වෙලා තියෙන වාජනයට මේ ජලය සෙල්සියස් අංශක 100ට රත් වෙලා හොඳට අහගන්න සෙල්සියස් අංශක 100ට රත් වෙලා මේකෙන් කොටසක් වාෂ්පත් වෙනවා එතකොට තාපය කවුද පිට කරේ තාපය කවුද ලබා ගත්තේ තාපය පිට කරේ මෙන්න මේ තඹ බඳුන තනියම තාපය පිට කරා. ඒ පිට කරපු තාපය මෙන්න මේ ජලයේ සෙල්සියස් අංශක 100ට රත් වෙන්න මුලින් ලබා ගත්තා. ඊට පස්සේ තවත් තාප ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඇති. ඒකෙන් ජලය වාෂ්ප වුණා. ඕක තමයි සම්පූර්ණ සිද්ධිය. ඔය සිද්ධියට සමීකරණයක් ලියන්න තියෙනවා. ඔන්න ඕකවා තේරුම් ගත්තා නම් මෙන්න මේ විදිහට ජලය රත් වීමට ගියපු තාප ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ජලය වාෂ්ප වීමට ගියපු තාප ප්‍රමාණය දෙක එකතු වුණාන් පස්සේ මෙන්න මේ සෙල්සියස් අංශක 150 තියෙන කෙනා 100ට උෂ්ණත්වය අඩු වෙනවනේ. අන්න ඒකේ මුළු තාප ප්‍රමාණය. මෙතනට ඕනම ඔයාලා ලියාගන්න. බඳුන පිට කළ තාපය. හරිද? හරි. ඔතනට ආවන් පස්සේ ඊළඟට තියෙන ළමයි මේක ඉතින් කෙලින්ම MCT ml ඒවා දාලා සුළු කරන්න. ජලය රත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ඒක MCT ට අදාළ ක්‍රමයක්. ඒ කියන්නේ MCT වලින් ජලය රත් වීම ගැන හිතන්න පුළුවන්. එතකොට ජලය රත් වීම ගත්තොත් 0.1යි C කියන්නේ 4000යි රත් වෙනවා කියලා කියන්නේ 75 ඉඳලා 100ට රත් වෙන්න ඕනේ. එතකොට 25 ඉඳලා 100ට රත් වෙන්න ඕනේ. එතකොට 75ක් කියලා එනවා. ජල වාෂ්ප අන්න ඒක දන්නේ. ඒක තමයි අපි දන්නේ. කොච්චර ප්‍රමාණයක් ජල වාෂ්ප වුණාද දන්නේ. හැබැයි වාෂ්පීකරණයේ ගුප්තතාපය යාලා දීලා තියෙනවා 2.5 මෙතන එන්නේ. එතකොට ml ඔය වාෂ්පීකරණ අර ගුප්තතාපයක් විදිහට එතන තාපය ඇතුළට ගන්නවා කියලා මම කීවර තියරි උගන්වද්දි අන්න ඒ ක්‍රියාවලිය තමයි උතන. ඊළඟට
තම භාජනය කිලෝග්‍රෑම් 2යි විශිෂ්ට තාප ධාරිතාවය 400යි. එයාගේ උෂ්ණත්වය බලන්න 150 ඉඳලා 100ට අඩු වෙනවා 100ට මේ. එතකොට 50ක් තමයි මේ දෙන්න අතර තියෙන්නේ උෂ්ණත්ව අන්තරය 50. ඔක සුළු කරගෙන යන්න පහළට. සුළු කරගෙන ගියන් පස්සේ 0.04 කිලෝග්‍රෑම් කියලා එනවා. ග්‍රෑම් 4ක් වාෂ්ප වෙනවා කියලා එනවා. දැන් මේ සුළු කිරීම ඇත්තටම ළමයි වැඩක් නෑවලු. උසස් පෙළ භෞතික විද්‍යාවනේ කරන්නේ. ඔයාට මෙන්න මේ තර්කයේ තේරුම් ගැනීම තමයි මෙතන වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ ජලයේ ප්‍රමාණයක් දැම්මා දාපු ජලය මෙයාගේ තියෙන තාපය අරගෙන රත් වෙලා ටිකක් වාෂ්පත් වුණා. ඒ කියන්නේ මෙයා තාපය පිට කරා. ඒ පිට කරපු තාප ප්‍රමාණය මෙයා රත් වෙන්න සහ කොටසක් වාෂ්ප වෙන්න ගත්තා. ওই සංකල්පය වාට තේරුණා නම් මේ ගාන කොට දාගන්න පුළුවන්. හරි. ඊළඟට යන් අපි ඊළඟට. ඊළඟට තියෙන්නේ අර අපි කතා කරපු සංකල්පෙම වගේ තමයි මේවා ටිකක් හොඳට තේරුම් අරන් කරන්න. නොගිනිය හැකි තාපධාරිතාවක් සහිත බඳුනක සෙල්සියස් අංශක 35 පවතින ජලය කිලෝ 1ක් තුල සම්පූර්ණයෙන් දිය කළ හැකි ඍණ සෙල්සියස් අංශක 5 පවතින අයිස් වල උපරිම ස්කන්ධය ගණනය කරන්නලු. අයිස් වල සහ ඒ අදාළ දත්ත ඔක්කොම දීලා තියෙනවා. තාපධාරිතා ඔක්කොම දීලා තියෙනවා. විශිෂ්ට ගුප්ත තාපයකුත් දීලා තියෙනවා විලයනේ. මම ඒක කියලා දෙන්නම් මෙහෙම සිද්ධියක් වෙන්නේ. දැන් ඔයා මේක ප්‍රායෝගිකව හිතන්න ඉස්සෙල්ලා ගන්නවා වගේ. ඉස්සෙල්ලා ගන්න ප්‍රායෝගිකව හිතුවා වගේ. නිකන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ජලය කිලෝ එකක් ඔයා ගාව තියෙන ජලය කිලෝ එකක් කියන්නේ සාමාන්‍ය ආසන්න ලීටර එකක්. හරිද? ලීටර එකක් ඔයා සෙල්සියස් අංශක 35 වගේ තියෙනවා. ගොඩාක් රත් වෙලා නැහැ. අපිට මේ සෙල්සියස් අංශක 35 වතුර ඕන නම් අතින් අල්ලන්නත් පුළුවන්. මෙන්න මේ මට්ටමේ ජලයේ ප්‍රමාණයක් ඔයාලට තියෙනවා. ඔයාලගේ ෆ්‍රිජ් එකේ තියෙනවා අයිස් කැට සෙට් එකක්. හරිද? අයිස් කැට සෙට් එකක් තියෙනවා. ඍණ සෙල්සියස් අංශක 5 තමයි තියෙන්නේ. ඍණ සෙල්සියස් අංශක 5 තමයි තියෙන්නේ. ඔයාට කියනවා අපි හිතමු කවුරු හරි ඔයාට කියනවා මේ අයිස් කැට දාලා මේකේ දිය කරන්න පුළුවන් උපරිම අයිස් කැට ප්‍රමාණය කොච්චරද? දැන් ඇත්තටම අයිස් තියෙන්නේ මොන මට්ටමේද? ඇත්තටම ගත්තොත් අයිස් තියෙන්නේ ඍණ සෙල්සියස් අංශක 5. ඕක අයිස් විදියටම අරයි යන්න පුළුවන් කොතනට යනකල්ද? ඕක අයිස් විදියටම අරයි යන්න පුළුවන්. අයිස් කැට විදියටම අපිට අරයි යන්න පුළුවන් සෙල්සියස් අංශක 0ට. ඊට පස්සේ සෙල්සියස් අංශක 0 තියෙන අයිස් කැටේ සෙල්සියස් අංශක 0 තියෙන ද්‍රව බවට පත් කරන්නත් පුළුවන්. අන්න ඔතන ඔන්න ඔය ක්‍රියාවලිය දක්වා මේක අරයි යන්න ඕනේ. හරිද? මොකද්ද අරන් ගියපු ක්‍රියාවලිය? මුලින්ම ඔයා බැලුවේ එයා ඉඳියේ කොතනද? ඍණ සෙල්සියස් අංශක 5. ඊට පස්සේ එයා සෙල්සියස් අංශක 0ට උෂ්ණත්වය වැඩි කරගත්තා. ඍණ 5 ඉඳලා 0ට යනවා කියන්නේ වැඩි කරගත්තානේ. ඊට පස්සේ තවත් ඕනනම් ඇතුළේ විපර්යාසයක් කරලා මේක ද්‍රව මට්ටමට ගන්න පුළුවන්. ද්‍රව මට්ටමට උනහමනේ මේක දිය වුණා කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ක්‍රියාවලියලා. ඕක තමයි ක්‍රියාවලිය. ඔය ක්‍රියාවලිය වෙන්නේ දැන් නිකන් හිතන්න මේ අයිස් කැට අරගෙන මේකට දානවා. මේ අයිස් කැට අරගෙන මේකට දානවා. දාන්න මේ සෙල්සියස් අංශක 35 කියන උෂ්ණත්වය එන්න පහළට අඩු වෙනවනේ. අඩු වෙලා ගිහිල්ලා මේක සෙල්සියස් අංශක 0 වතුර එකක් වෙන්නේ නැද්ද? අන්න ඒ රේන්ජ් එකට යා තාපය නිදහස් කරන්න යාට පුළුවන්. එයාට සෙල්සියස් අංශක 0 මට්ටමට එනකන් තාපය නිදහස් කරන්න පුළුවන්. එතනින් එහාට නිදහස් කරොත් මේ අයිස් එකත් මොකද වෙන්නේ? මේ ජලය භාජනේ අයිස් කැටයක් වෙනවා. එයාලා කියන්නේ අයිස් කැටයක් කරන්න කොච්චර මේවා වෙනවද කියලා. එයාලා කියන්නේ මේ අයිස් කැට දාලා දිය කරන්න පුළුවන් උපරිම ස්කන්ධය. අයිස් කැට කොච්චරක් දාන්න ඕනද? දැන් තේරුම් ගන්න. මෙන්න මේ අයිස් කැට ලබාගත් තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. ඍණ 5 ඉඳලා 0ට අඩු වෙද්දි ගත්ත තාපයයි 0 ඉඳලා 0 ද්‍රව වෙද්ද ගත්ත තාපයයි. හරිද? අයිස් කැට ලබාගත් තාපය. ඒක දෙන්නේ කවුද? ඒක දෙන්නේ මෙන්න මේ ද්‍රවය. මෙන්න මේ ද්‍රවය 35 ඉඳලා 0ට සීතල වෙලා තමයි තාපය දෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි දුන්නොත් තමයි ඒක ගන්න පුළුවන්. දෙන්නේ කවුද සහ ගන්න කවුද කියලා තේරුම් ගන්න මේ වගේ ගානක. මේකෙදි දෙන්නේ මෙන්න මේ ජලය තමයි තාපය දෙන්නේ. දෙන තාපය අරගෙන මේ ක්‍රියාවලිය වෙනවා. දෙදි සම්බන්ධතාවය ලියන්න. ජලය පිට කළ තාපය සමානයි අයිස් කැට ලබාගත් තාපය. ඔච්චරයි. ජලය පිට කළ තාපය ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් 1යි MCTට දාන්නේ. අපි දැන් අර මොකක් හරි අවස්ථා විපර්යාසයක් වුණ නැත්නම් MCTටනේ දාන්නේ. අවස්ථා විපර්යාසයක් වුණොත් තමයි MCTට දාන්න තු ඉන්නේ. එතකොට ජලය කිලෝග්‍රෑම් 1යි 4000යි C කියන එක MCTට කියන්නේ සෙල්සියස් අංශක 35යි. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා අපි හිතමු මෙන්න මේ ජල මොකක් හරි ජල ස්කන්ධයක් කියලා M කියලා ජල ස්කන්ධයක් මේ ක්‍රියාවලියට අපි භාජනය කරගත්ත කියලා හිතන්නේ. එම්නේ හොයන්නත් කියන්නේ M කියන ජල ස්කන්ධය
ඍණ පහේ ඉඳලා බිඳුවට රත් වුණා. රත් උනේ හරිද? නිකන් හිතෙන්නේ නැති මේ සීතල වුණා. නෑ නෑ නෑ. ඍණ පහ කියලා කියන්නේ බිඳුවටත් වඩා තව සීතල එකක්. එතකොට ඍණ පහේ ඉඳලා බිඳුවට රත් වුණා. ඊට පස්සේ බිඳුවේ එක බිඳුවේ ද්‍රව වුණා. එහෙනම් අපිට පළවෙනියට මෙන්න මේ රත් වීමට MCT ට දාන්න පුළුවන්. මේක අවස්ථා විපර්යාසයක් නෙමෙයිනේ ළම. ඕකට දැම්මොත් M C කියලා කියන්නේ 3.0 නෑ මෙතන දාලා තියෙන්නේ ML එක මෙතන දාලා තියෙන්නේ MC කියලා කියන්නේ 2000යි දීලා තියෙන වගේ තීටා කියලා කියන්නේ පහේ ඉඳලා බිඳුවට වෙනස 5යි. ඔන්න MCT එක එතනට දැම්මා. මෙතනට දාලා තියෙනවා ML කියන එක. ML කියලා කියන්නේ ස්කන්ධය M. L කියලා කියන්නේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? විලයනයේ ගුප්තතාවයක්. හේතුව මොකක්ද මෙතන වෙන්නේ? ඝණයක් ද්‍රව වෙනවා. එහෙනම් අතන විලයනයක් නේ. විලයනයේ ගුප්තතාවය දීලා ඇති ආදේශ කරන්න. ඔතනින් පස්සේ ඉතින් මමයි කියලා දෙන්න. ඉතින් කියලා දෙන්න අවශ්‍යත් නැහැනේ. එහෙම කියලා දෙනවනම් ඉතින් ඔයාට මේ මූලික ගණිත සංකල්ප බෑ O level වල. හරිද? ඔයාට මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න කලින් ඒ ටික ඉගෙන ගන්න ඉන්න. මං හිතන්නේ 100%කටම මේ එතනින් 15 කොටස සුළු කරගන්න බැරි කමක් නැහැ. මෙතනින් 15 කොටස හරි පහසුයි. සුළු කරගෙන නිකම්ම යන්න තියෙන්නේ. M කියන කෙනාගේ පොදු පදයක් එළියට ගන්නවා. ඊට පස්සේ ඇතුළේ ඉතුරු වෙන ඒවත් එක සුළු කරගෙන ගියාම ග්‍රෑම් 400ක් කියලා එනවා. ඔන්න ඕක තමයි. එතකොට ඒකට උත්තරේ. හරි. ඊළඟට යන් ඊළඟ ගන්නට. දැන් මේ ගණන්වල තියෙන පොදු සංකල්පය මොකද්ද? මේ ගණන්වල තියෙන්නේ කවුරු හරි තාපය දෙනවා. කවුරු හරි ඒ දීපු තාපය ගන්නවා. ඔයා හරියට අඳුර ගන්න ඕනේ කවුද දුන්නේ සහ කවුද ගත්තේ. ඒ දෙක ඔයාට අඳුර ගන්න පුළුවන් නම් ඉතින් ආයෙ එතනින් එහාට මේ ගණන් අමාරු නෑ. නිකන් බොරුවට හිතන්න එපා මේවා අමාරු නෑ. චුට්ටක් හිතලා බලන්න කවුද තාපය දුන්නේ? කවුද ඒව ගත්තේ? ගද්දී අවස්ථා විපර්යාසයක් වෙනවා නම් ML පදයක් වැටෙන්නේ. අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැත්නම් MCT පදයක් වැටෙන්නේ. ඔච්චරයි. ඊට පස්සේ ස්කන්ධය ග්‍රෑම් 700ක් වූ ලෝහ බඳුනක උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 හි ජලය ලීටර එකක් අඩංගු වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 120 හි පවතින ස්කන්ධයේ ග්‍රෑම් 300ක් වූ වාණය බෝලයක් මෙම ජල බඳුනට දැමූ විට ජලයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ලෙස මැන ගන්නා ලදී. වාණය වල සහ ජලයේ විශිෂ්ට තාපධාරිතා දීලා තියෙනවා. වගුවේ ඇති ලෝහ අතුරින් බඳුන සාදා ඇති ලෝහය විය හැක්කේ. දැන් අර ඉස්සලා ගානේ බඳුනක් ගැන කතා කරේ නැත්තේ එයාලා කියන නොගෙනිය හැකි තරම් කුඩා තාපධාරිතාවයක් තියෙන බඳුනක් කියලා. එතකොට එයා තාපය ලබා ගන්නෑ නේ. අන්න ඒ නිසා තමයි එතන බඳුනක් ගැන අපි කතා නොකර ඉන්නේ. දැන් මෙතන බඳුන ගැන චුට්ටක් හිතන්න ඕනේ. බඳුන ගැන හිතනවා කියන්නේ මහ ලොකු දෙයක් නේ. නිකන් හිතන්න. දැන් ඔයා මේක ඔයාට වෙච්ච සිද්ධියක් කියලා හිතන්න. ඔයාට මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ සිද්ධියක් ඔයාට වුණා. වාණේ ගොඩාක් රත් කරපු බෝලයක් තියෙනවා. හරිද? සෙල්සියස් අංශක 120යි. අතට එහෙම ගන්න එපා. අතත් එක්ක පිච්චෙනවා. 120යි. ඒක අරන් ගිහිල්ලා දාන්නලු වාජනයක තියෙන වතුර වලට. මෙයා තමයි තාපය පිට කරන්නේ. වාජනේනුත් තාපය ලබා ගන්නවා. ජලේනුත් තාපය ලබා ගන්නවා. අන්න ওই ටික ඔයා තේරුම් ගත්තද? තේරුම් ගත්තනම් ගාන ගොඩ. ওই ටික තේරුම් ගත්තනම් ගාන ගොඩ. ඒ කියන්නේ වාණේ බෝලේ තමයි තාපය පිට කරන්නේ. ඒ පිට කරපු තාපය ගන්නේ මෙන්න මේ වාජනයයි මෙන්න මේ ද්‍රවයයි. ඔච්චරයි. දැන් ඉතින් ඔකට සමීකරණයක් ලියන්න තියෙන්නේ. මෙන්න වාණයේ පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය ධන බඳුන ලබාගත් තාපය. හරි. බඳුන ලබාගත් තාපය. දැන් මෙයාලා කියනවා 27 ඉඳලා 30ට රත් වෙනවා කියලා එයාලා හොයාගත්ත කියලා තියෙනවා. එතකොට සෙල්සියස් අංශක 3ක වෙනසක් තමයි මෙතන තියෙන්නේ. වාණයේ බෝලයේ පිට කළ තාපය ප්‍රමාණය ගන්න පුළුවන් 120 ඉඳලා 30ට අඩු වුණා. 120 ඉඳලා 30ට අඩු වුණා කියන්නේ ස්කන්ධයේ 0.3යි C 500යි තීටා කියන්නේ 90යි. අවුලක් නැන්නේ තේරෙනවනේ MCT පදයක් ඔය. ජලය ලබාගත් තාපය වෙන්නේ ජලයේ ඉන්දිය 27 3ට 30 වුණා කියන්නේ 3ක් තමයි එතන වෙනස. කිලෝග්‍රෑම් 1යි ලීටර එකක් කියන්නේ කිලෝග්‍රෑම් එකක්. මම ඉස්සෙල්ලා ගානෙත් කිව්වා ජලයේ ඝනත්වය 1000යිනේ. ඒ නිසා ලීටරයක් කියන්නේ කිලෝ 1යි. ලීටර එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1යි. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි උෂ්ණත්වන්තරය 3යි. ඊට පස්සේ බඳුන ගත්තොත් බඳුනේ ස්කන්ධය 700 කියන්නේ 0.7යි කිලෝග්‍රෑම්. ගුණ කිරීම C තමයි හොයන්න කියන්නේ තීටා කියලා කියන්නේ එතනත් 3යි. ඔයා නිකන් හිතන්න මෙහෙම දැන් මේක පහලට සුළු කරගෙන යන්න. මේක දැන් මෙහෙම පහලට සුළු කරගෙන ගියන් පස්සේ 428යි කියලා උත්තරයක් එනවා. දැන් ඔයා බලන්න මේක වෙන විදිය සිද්ධිය වෙන්නේ මෙහෙමයි. 428ක් කියලා උත්තරයක් එනවා. ඔයා බලන්න මෙතන 428ක් තියෙනවද? නැහැ 428ක් නෑ. එතකොට අපිට වැරදුනාද? නෑ අපිට වැරදුනෙත් නෑ. මෙහෙම සංකල්පයක් තමයි මෙතන උනේ. මෙන්න මේක චුට්ටක් තේරුම් ගන්න. ඔයා මෙහෙම දෙයක් වුණා කියලා හිතන්න.
මම මේ මුළු රූපෙම පේන්න තියලා මේක කියලා දෙන්න. දැන් වානේ බෝලේ රත් කරලා මෙහෙම ගෙනල්ලා මේකට දාද්දී වානේ බෝලයෙන් පරිසරයට තාපය හානි වෙන්නේ නැද්ද? පරිසරයට තාපය හානි වෙන්නේ නැද්ද? හානි වෙනවා. හානි වෙනවා කියන්නේ ඇත්තටම තියෙන වානේ බෝලේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නේ මේක ඇතුළට යද්දි වානේ බෝලේ තියෙන තාප ශක්තිය නේද? එහෙනම් මොකද්ද? වානේ පිට කළ තාප ප්‍රමාණය මීට වඩා අඩු වෙන්න ඕනේ. මීට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සමස්ත මේ පදයම අඩු වෙන්න ඕනේ. මේ පදේ අඩු වෙනවා කියලා කියන්නේ මේකේ අවසානට බලන්න මෙන්න මෙතනට එද්දි මේ පදයෙන් මොකක් හරි මේ 12600ක් අඩු වෙනවා. 12600ක් අඩු වුණාම ඒ පදේත් අඩුයි. ඊට පස්සේ දැන් මොකක්ද වෙන්නේ? මෙතන මෙයා අඩු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයා මීට වඩා අඩු වෙනවා කියන්නේ මේ පිළිතුර මීට වඩා අඩු වෙන්න ඕනේ. හේතුව 2.1 බෙදන්න තියෙන්නේ. 2.1න් 13500 මම නිකන් හිතන්නේ 12600ක් අඩු නම් පස්සේ එන උත්තරේ ඒක තවත් අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා කියලා කියන්නේ 2.1න් බෙදද්දි ඒක තවත් අඩු වෙනවනේ. අවසානට එන උත්තරේ C වලට එන උත්තරේ අනිවාර්යෙන් තාප හානියක් වුණා නම් මේ 428ට වඩා අඩු වෙන්න ඕනේ. හේතුව වාහනේ පිට කළ තාප ප්‍රමාණය ඇත්තටම මේ අපි ගත්තගේට වඩා අඩු ප්‍රමාණයක්. ඇයි ඒ? එහෙම ගත්තගේට වඩා අඩු ප්‍රමාණයක් වෙන්නේ වාහනේ වලින් පරිසරයට තාපයක් නිදහස් වෙනවා. ඒක අඩු වුණා කියන්නේ සමස්ත මුළු පිළිතුරම අඩු වෙන්න ඕනේ. ඒක එක පැත්තකම සමාන ලකුණ එක පැත්තකම තියෙන අගයක් නෙමෙයි. ඒතකොට ඒ කොටසම අඩු වෙනවා කියන්නේ මේ පැත්තේ තියෙන ඒවාත් අඩු වෙන්න ඕනේ. නිකන් අනුලෝම සම්බන්ධයක් නේ තියෙන්නේ. අන්න ඒ නිසා තමයි 428ට ළඟම තියෙන උත්තරේ තමයි අපි තෝරගන්නේ 427ට ළඟම තියෙන උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 385 නේ 385 ගන්න පුළුවන්. එතකොට මේක තඹ වාජනයක් කියලා හිතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි හිතන්නේ. ඔයාලා හිතන්න එපා අයියෝ ගාන වැරදි අපි හැදුවා වැරදි. එහෙම එකක් නෙමෙයි. ගානේ සමහරට උපකල්පන කරලා උත්තර ආසන්න උත්තර ගන්න වෙනවා. අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ ප්‍රශ්න. හරි. දැන් එතකොට ඒ ගණන් තේරුම් ගත්තා. ඊළඟට යන් 2018 20 වෙනි ප්‍රශ්නය. ගිල්ලම් තාපකයක් සවිකර ඇති සම්පූර්ණයෙන් පරිවර්ණය කරන ලද බොයිලරයකට තප්පරයට කිලෝග්‍රෑම් මෙන්න මේ ප්‍රමාණයකින් නියත ශීඝ්‍රතාවයකින් සෙල්සියස් අංශක බිඳුවේහි ඇති ජලය එක දිගට සපයනවලු. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය, වාෂ්පීකරණයේ ගුප්ත තාපය ඔක්කොම දීලා තියෙනවා. ජලය සපයන ශීඝ්‍රතාවයෙන්ම සෙල්සියස් අංශක 100 හුමාලයේ නිපදවීමට නම් ගිලුම් තාපකයේ ක්ෂමතාවය. ක්‍රියාවලිය චුට්ටක් තේරුම් ගන්න. ක්‍රියාවලිය මොකද්ද? තප්පරයට කිලෝග්‍රෑම් මෙන්න මේ ප්‍රමාණයක් දෙනවා. හරිද? තප්පරයට කිලෝග්‍රෑම් මේ වගේ ප්‍රමාණයක් දෙනවා. මෙන්න. දැන් මේවා නිකන් ඔයා මවා ගන්න ඕනේ සිද්ධිය. නිකන් කල්පනා කර ඉන්න તો මේ සිද්ධිය මවා ගන්න. ජලයේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක හුමාලය කරන්න ඕනේ දීපු ටික ඔක්කොම හුමාලය කරන්න ඕනේ. හුමාලය වෙනවා නම් ජලය බිඳුවේ ඉඳලා 100ට රත් වෙන්න ඕනේ. පළවෙනි දේ. MCT ට පදයක්නේ. ඊට පස්සේ 100 ඉඳලා නැවත 100 හුමාලයට නැවත රත් වෙන්න ඕනේ. එතකොට ML පදයක්. ඒ L වෙනුවට එන්නේ බාෂ්පීකරණයේ කුප්තතාවය. ඔච්චරයි. මේ ගණන අමාරුද? නෑ. තප්පරයකට තමයි සලකන්නේ. හේතුව මේ කිලෝග්‍රෑම් ගාන තප්පරයකට තමයි දීලා තියෙන්නේ. එතකොට කෙලින්ම මේ කිලෝග්‍රෑම් ගාන අරගෙන MCT ට ML සුළු කරන්න 26700ක් කියලනවා. ඒතර 26700 කියලා කියන්නේ 26.7යි කිලෝවොට්. මෙවුවා මේ අමාරු ගණන් නෙමෙයි. හරිද? කිසිම දෙයක් අර මහා ලොකු අමාරු තත්ත්වයක එහෙම එකක් නෑ. ඔයා මේක තේරුම් නොගත්ත ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟට යන් අපි මේ ප්‍රශ්න සෙට් එකේ කරන අවසාන ප්‍රශ්නය. රූපයේ පෙනෙන පරිදි සෙල්සියස් අංශක බිඳුවේහි පවතින කිලෝ 1ක ස්කන්ධයක් සහිත අයිස් කණකයක් තුල කුඩා ලෝහ ගෝලයක් හිර වෙලා තියෙනවලු. මෙම අයිස් කණකයේ සම්පූර්ණයෙන්ම දිය කර උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව බවට පත් කිරීමට කිලෝජූල් 300ක තාප ප්‍රමාණයක් අවශ්‍යයිලු. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය දීලා තියෙන ලෝහ ගෝලයේ ස්කන්ධයේ ග්‍රෑම් වලින්. දැන් මෙතන මොකද්ද මේ කියලා තියෙන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ පවතින කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් සහිත අයිස් කණකයක්ලු තියෙන්නේ. කිලෝග්‍රෑම් 1ක් කියනවා කියන්නේ මේ ලෝහ ගෝලයේ ස්කන්ධයයි ද්‍රවයේ ස්කන්ධය දෙක එකතු වෙන කිලෝග්‍රෑම් එක. හැබැයි ද්‍රවය බිඳුවට අඩු කරගන්න. ද්‍රවය සෙල්සියස් අංශක බිඳුව බවට පත් කිරීමට කිලෝජූල් 300ක් දුන්නා නම් ඇතිලු. ලෝහ ගෝලයේ සම්බන්ධ නැහැ. ද්‍රවය බිඳුවට අඩු කරගන්න ඒ මට්ටමට දුන්නා නම් ඇතිලු. ඒ කියන්නේ
මෙතන ගුප්ත තාපයක් විදිහට තමයි තාපය මේ නිදහස් වෙන්න ඕනේ. එතකොට කෙලින්ම අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අයිස් කැටේ ජලය සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් එක සෙල්සියස් අංශක බිඳුවේ ජලයටපත් වුණා. අයි මේ ලෝහ ගෝලේ නිකම්ම තියෙනවා. Q සමාන ml සමීකරණයට දාන්න තියෙන්නේ. Q කියන එක දීලා තියෙනවා යාලා 300යි kg ඒ කියන්නේ කිලෝනේ k කියන්නේ 10 3යි. මම මේකේ ඒකේම මේවා දාලා නැහැ හේතු ඉතින් පාට මේක තේරුම් ගන්න ඕනේ. m ගුණ කිරීම l කියලා කියන්නේ 330යි 10 3යි කියලා දීලා තියෙනවා. සුළු කරාම ළමයි මෙතන උත්තරේ එනවා m සමානයි 909යි කියලා එනවා. හරිද? මේ 909ක් කියලා උත්තරේ ආවේ ජලයේ ස්කන්ධය. මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකයිනේ. මුළු ස්කන්ධයෙන් ජලයේ ස්කන්ධයක් නාම ග්‍රෑම් 91ක් කියලා එනවා ලෝහ ගෝලයේ ස්කන්ධය. તો ලෝහ ගෝලයේ ස්කන්ධය විදියට උත්තරංග 3 තෝරගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි තාප හුවමාරුවට අදාළ විභාග ප්‍රශ්න සෙට් එක කතා කරේ. දැන් එතකොට තාපයට අදාළ සම්පූර්ණ පොදු රටාව මෙතනින් ඉවරයි. ඊළඟට අපි ඊළඟ මාතෘකාවට යනවා.